සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ කැක්කුමක් හැදුණා. මුගලන් මහරහතන් වහන්සේ අනවා ආයුෂ්මතුනි ওই බඩේ කැක්කුමට ඔබ වහන්සේ ගෙදර ඉඳලා මොනවද කරන්නේ? කියනවා ආයුෂ්මතුනි මං ගෙදර ඉඳලා ඔකට බෙහෙතක් පාවිච්චි කරනවා. ඒ බෙහෙත තමයි මේ විදියට බෙහෙත් දාලා කැඳක් අපේ අම්මා හදලා දෙනවා. ඒක බීපු ගමන් බඩේ කැක්කුම නැති වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ කියා හිටියා ඔබ වහන්සේ පින්වන්තයිනේ ලැබේවි කියලා. ඕක දෙවියෙක් අහගෙන හිටියා. මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පාරේ ගෙදරක පොඩි දරුවෙකුට දෙවිය ආරූඪ වුණා. ඉතින් ওই දිනේ දෙවියෝ ආරූඪ වෙනවා කියලා. දෙවිය ආරූඪ වෙලා ඔළුව හොල්ලලා කිව්වා මන් ලීසියෙන් යන්නේ. ඒකට ඒ ගෙදර අය කිව්වා මොකද්ද කරන්න ඕන? මෙන්න මෙව්වා දාලා කැඳක් හදන්න ඕන. හෙට උදේ ශ්‍රමණයන් වහන්සේ නමක් එනවා නිල් මණිකක් වගේ. ඒ ශ්‍රමණයන් වහන්සේට පූජා කළා මට පින් දුන්නොත් තමයි ඇඟෙන් යන්නේ. එතකොට අර අහගෙන හිටපු විදියටම කැඳ හැදුවා. මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. මුගලන් මහරහතන් වහන්සේ හිතුවා සාරිපුත්තයන් වහන්සේ පින්වන්තයි. අපි ඊයේ කතා කරපු කැඳ ඒ විදියටම හම්බුණානේ. කියලා සෙත් පතලා ආව ලෙඩත් සනීප වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෙනලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියපු විදියටම කැඳ හම්බ වෙලානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතුවා ඒ විදියටම කැඳක් උදේම කොහොමද හම්බ වෙන්නේ? උන්වහන්සේගේ දිවසට පෙනුණා මිනිස්සෙක් වෙහෙසටපත් කළා. කිව්වා ආයුෂ්මතුනේ තවක් කෙනෙක් වෙහෙසටපත් කරලා ලැබෙන කැඳ මට ඕනේ. ওই කැඳ ටික හලන් එළියට විසික කරන්න කිව්වා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කියලා කැඳ එක විසික කළා. කැඳ එක අනිත් පැත්ත හරවනකොටම බිමට වැටෙන්නක් කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බඩේ කැක්කුම සනීප වුණා. ධර්මයේ සත්‍යානුභවයට ධම්මෝ සදං සමන්නන්ති තේසම් පිවත බික්කෝ කැඳ එළියට විසික කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බිව්වේ මොනවද බිව්වේ? ධර්මය. නෑ ඔබ වහන්සේම ගෙනාවේ ඔච්චර හිතන්න එපා. ඔබ වහන්සේ රහත් වෙලා ඉන්නේ කැඳ ඩිංගක් බිව්වට මොකද කියලා පෙරැත්ත කළේ නැත්තේ. ඇයි මොගලන් මහරහතන් වහන්සේ? පෙරැත්ත කරනවා කියන එක කෙලෙසයක්. ඒ කෙලෙසේ රහතන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ. අයින් කරන්න කිව්වොත් අයින් කළාම තමයි. පෙරැත්ත නෑ. පුදුම නැද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර උතුම් සම්මා ජීවයකින් යුක්ත කෙනෙක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින අයත් නිවන් යනවා පින්වතුනි. එච්චර පිරිසුදුයි. මෙච්චර සීලයෙන්, මෙච්චර තපෝ ගුණයෙන්, මෙච්චර පිරිසුදු సంతානයකින් රහතන් වහන්සේලා අතර තවත් බැබලෙන්නේ නැහැ කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම්. දෙව්ලොවට සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනමම පේනවා කියනවා පින්වතුනි.